අද අපි හදන්න යන්නේ බටු එකට චව් ගෙඩියක් කපලා දාලා තෙල් දාන්න. අන්න බටු එකට චව් දැම්මා. ඊට පස්සේ මේකට දාන්න තියෙනවා කරපිංච, රම්පේ, හාල් මැස්සන් තියෙනවා, බීලුණු තියෙනවා, තක්කාලි තියෙනවා, අමු ඉරිස් තියෙනවා. මේ ටික දැම්මා. කහ කුඩු, පහේ කුඩු, මිරිස් කුඩු. මිරිස් පොඩ්ඩයි දාන්නේ අමිරිස් දාපු හින්දා. ඊට පස්සේ ලුණු කුඩු. ඊට පස්සේ උළු හාල්. හරි. ඊට පස්සේ කවලම් කරනවා. පොල් තෙල් දානවා. මේ දවස්වල දර අවිලෙන්නේ නැහැ වැස්ස. දර වෙයිල නැහැ. ඉඳ දුමක ගහ තමයි මේ දවස්වල වැඩේ වෙන්නේ ඈ. තෙල් එක පැහෙනවා. අබ දැම්මා. ඊට පස්සේ අපි ඔන්න බටු එක, චව් එක, බටු එක ඔක්කොම එකට ඔන්න දැම්මා. මේකටත් පොඩ්ඩක් වතුර දාලා අවලං කරලා ගමු. මේ තමයි අපේ ගෙදර වේලකට හදන මොන හරි කරියක් තමයි අපි වීඩියෝ කරන්නේ. ෆෝන් එක පැද්දෙනවා. වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරලා like එකකුත් දාන්න. bell icon එකත් ඕල් දාගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. ඔන්න ඒකත් පොඩ්ඩක් කවලම් කරලා දැම්මා. දැන් අපි මේක වහලා තියමු තැම්බෙන්න. වතුර පොඩ්ඩයි දැම්මේ. එහෙනම් දැන් විනාඩි 10කට 12කට පස්සේ ඇරලා පොඩ්ඩක් කවලම් කරමු. අපව වහලා තියමු. මේක තමයි අපේ නාඩු හාලේ බත. නාඩු හාලේ බත උණු උණුටම තියෙනවා ඕන. නාඩු හාලේ බත් තියෙනවා. මේක තමයි අපි නාඩු හාලේ බතට හදපු බටු එකට චව් චව් දාලා හදපු කරි එක. මේ තමයි අපේ විතර වේලකට හදන මොන හරි කරියක් තමයි අපි වීඩියෝ කරලා දෙන්නේ බලන්න. මේ වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න. තව අපිට තියෙනවා. මේකට හරියන්න වට්ටක්කම අලුකුත් තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් බලලා කමෙන්ට් එකක් දාන්න. තව තියෙනවා ඒකට හරියන පිදුරු බිම්මල් ටිකක් හදලා තියෙනවා. පිදුරු බිම්මල් වැලි බිම්මල් නේද? අර බෝලේ තියෙන උඩ. එහෙනම් ඉතින් මේක තමයි අද අපේ කෑම එක. එහෙනම් ඉතින් අපි යනවා. good bye.